वर्षोत्सव विविध विद्यालये प्रधान कलाशो 25 सह पत्रवाणी कलाशो 26 वार्तामध्ये पारे घ्या मी යන්න බා වර්ෂ මේක උලන් වැඩි ශ්‍රී ලංකාවේ country has been hit by a cyclone. It's called Nidma. දාමකින් කාලේ නම් නොවැම්බර් කියන්නේ ලංකාවට ගංවතුර. අවුරුද්දක් පාසා ගංවතුර දාදි කට්ටිය රැස් වෙනවා, කතා කරනවා, සැලසුම් හදනවා, සහන දෙනවා. හැබැයි වතුර බැස්සට පස්සේ ආයෙ සුපුරුදු විදිහට කට්ටියට ඒවා අමතක වෙනවා. යන්න දෙයක් නෑ සර්. මේක තමයි වෙලා තියෙන්නේ. උන් හරියට ප්‍රමිතියට මේක හැදුවා නම් මේම වෙන්නේ නැහැනේ. අපි උඩ පැන්නත් බහිනවා බන්ට් එක. අර පාස් නිකන් ඩෝසරේ නිකන් උඩට දාලා නිකන් තද කරලා දාලා. උන් සල්ලි හොරා කාලා බාගෙට ආටවලානේ. මාසයක් නෑ හදලා බන්ට් එක බහිනවද මෙහෙම වැස්සට. එයසේ අපේ සමහරක් මිනිස්සු ජීවිතේට ගංවතුරක් දැකලා නැති ගානට හැසිරෙලා. එහෙම වෙද්දි මේ රට දාලා යන්න හිතෙන්නේ නැති එකම හේතුව මේ රටේ මිනිසුන්ගේ තියෙන මනුස්සකමයි එකමුතුකමයි. පාරිමාදේශ ඔබ බැඳුණු දේශ මගේ මේ රටයි සුන්දර බලන්න සැලී. ඉරක් පාරිමාදේශ ඔබ බැඳුණු දේශ මගේ මේ රටයි සුන්දර බලන්න සැලී. එක වීඩියෝ එකක් දැම්මේ මගේ කාර් පිරෙන්න බඩු. කියෝ කලතර අපිට ආගන්න විදියකුත් ඇත්තටම අපි මේ අවස්ථාවේ මචං උදව් කරන්නේ නැත්නම් අපෙන් ඇති වැඩක් නැහැ. කල්ලි වලට මනුස්සකම් ගන්න බෑ. කල්ලි හම්බ කරන්න පුළුවන් මනුස්සකම් හම්බ කරන්න බෑ මචං. මේ වෙලාවේ ඉබලා ෆෝන් එක චාර්ජ් එක විතර කරගෙන සෙට් එක දාගෙන බලයන්. ඉතින් යා හැමදේම ඩොකා කියලා යාලා දෙන්නම් අපි. ඒ නිසා අපේ ජාතියේ තියෙන අර ගඳ කෑල්ල විතරක් අපි වෙනස් කරගමු. අවදුරටත් අනාරක්ෂිත තැන්වල ගෙවල් හදන එක නවත්වමු. වගුරු බිම් ගොඩ කරලා කරන ඉදිකිරීම් ටික නවත්වමු. වතුර බහින ඇල පාරට කුණු දාන පොඩි තැන නවත්වමු. කඳු මුදුන් වල හෝටල් හදන එකත් නවත්වමු. ආපදාවෙන් දේශපාලන වාසි ගන්න ජරා ගතිය නවත්වමු. ආපදාවකදී කටයුතු කරන ආකාරය පාසලේදීම උගන්වමු. මේ විදිහට දැන්වත් හරියට ආපදාවන් කළමනාකරණය කරමු. නැත්නම් අපි ලබන අවුරුද්දේදී ගංවතුර ආවා කියලා ලැජ්ජ නැතුව මෙහෙම කතා කරමු.